ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද දවසෙත් හරිම ආදරණීය මට විශේෂ වෙච්ච දවසක ලස්සන මතක එකතුවක්ම ඔයාලා හැමෝමත් එක්ක බෙදා ගන්න තමයි මේ හදන්නේ. ඉතින් අද විශේෂ දවසක්. අද මගේ birthday එක. ඉතින් හැම අවුරුද්දකම වගේ මම ආසම දවස තමයි මගේ උපන්දිනේ දවස. අදත් මම උදේම නැගිටලා ඊට පස්සේ පන්සල් යන්න ලෑස්ති වුණා. ඉතින් සාරි එක ඇඳලා මේ විදිහට තමයි මම පන්සලට ගියේ. අද පන්සලේ උපන්දිනේ. ඉතින් මගේ උපන්දිනේ වගේම පන්සලට අවුරුදු 73ක් පිරීමේ සංවත්සර උත්සවයත් අදම යෙදිලා තිබ්බා. ඉතින් මම උදේම මගේ දහම් පාසලට ගියා ශ්‍රී ආනන්ද බෝධි විහාරස්ථානයට. ඊට පස්සේ මෙන්න මගේ පළවෙනි gift එක. ඉතින් birthday එක දවසේ මට හම්බුන පළවෙනි gift එක මට හම්බුණා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා පොඩි නැප් එකක් දාලා ඊට පස්සේ නාලා ආයෙත් මගේ වැඩ ටික පටන් ගත්තා. ඉතින් මේ විදිහට තමයි අද දවස මගේ ගෙවුනේ. ඊට පස්සේ මට හම්බ වුණා පුංචි gift ඔක්කොම මම එකින් එකට හරිම ආදරෙන් මතක තියාගන්නත් එක්කම මේ වීඩියෝ එකට එකතු කරා. ඉතින් බලන්නකෝ මට මොනවද අද දවසේ හම්බුන තෑගි කියලා. මధుවිත විදිරෑ වෙරලතලේ ඇනිතු හසරල්මා නෙතග පෙළේ සඳ සිසිලයි මාසිත පතන සුවේ ඊට පස්සේ අපේ අම්මා මාව සර්ප්‍රයිස් කරා. ඉතින් හරිම ලස්සන හරිම කියුට් යුනික් ඩිසයින් එකක කේක් එකක් අම්මා මට හොරෙන් හදන්න දීලා. ඉතින් මේ තියෙන්නේ මගේ බර්ත්ඩේ කේක් එක. ඊට පස්සේ අපේ චූටි පුතු ආවා. අනේ ඉතින් මේ පැංචට ප්‍රශ්න ගොඩයි. ඊට පස්සේ අපේ ගෙදර හැමෝම එකතු වුණා. Now celebration time. Happy birthday dear Nila. Happy birthday to you. hari ni mari vlog එකට දාමු චූටි පුතු මට happy birthday කිව්ව එක. හරි නෑ ඒක. කාගේ birthday එකද? අන්නන්ට ඒක අයිසින් වගේ රහ නෑ සුදුරු මට. කන්න පොට එක ගන්න. අම්මක පුදු. ඇනිතු හසරල්මා නෙතග පෙළේ සඳ සිසිලයි මාසිත පතන සුවේ ඒ සඳ නුබමයි අද ඔබ. මගේ සෙකන්ඩ් කේක් එකත් කට් කරන්න යන්නේ. උපන්දිනේට පහුවෙනි දවසේම අනේ ඉතින් මට කැම්පස් එකට එන්න උනා. හරිම දුකෙන් තමයි මේ ගමන නම් මං ගෙදරින් ආවේ. මොකද අපේ අම්මට ඕනේ වුණා උපන්දිනේ දවසට මම අනිවාර්යයෙන්ම ගෙදර ඉන්න. ඒක නිසා තමයි මම ගෙදර ආවේ. ඊට පස්සේ ස්ටඩි ලීව් එක ඉවර කරලා එක්සෑම් එකට තමයි මම යන්නේ. ඉතින් මට බයි කියන්න අපේ චූටි පුතුත් මොන්ඩසෝරි ගිහිල්ලා ටක් ගාලා ආවා. එයා ඉක්මනට ලොකු වෙනවා. ඉතින් මට හිතුණා එයාටත් මේ මතක ලස්සනට ඉස්සරහට දැනෙන්න මේ විදිහට එකතු කරලා තියන්න ඕනි කියලා. ඊට පස්සේ අපි ගියා මට හම්බුන gift එක exchange කරගන්න. මොකද මේ වොච් එක ඇත්තටම මට හරිම ලොකුයි. ඒක නිසා අපි ඒක මාරු කරලා ආයෙ අලුත් වොච් එකක් හදාගත්තා. ඊට පස්සේ මේ මගේ බොයිෆ්‍රෙන්ඩ් මට මේ උපදෙස් දෙනවා බස් එකට යන්නේ කොහොමද ඉන්නේ ඔක්කොම උපදෙස් ටික දෙනවා. ඊට පස්සේ ඉතින් දැන් මේ යන්නේ කොළඹට කැම්පස් එකට ආපහු එනවා.
ඉතින් ටිකක් වෙහෙස දවස් ටිකක්. හැබැයි ආදරණීය මතක ගොඩාක් එකතු වෙච්ච දවස් ටිකක් නිසා මට හරිය සතුටුයි. ඉතින් ආයෙත් කැම්පස් එකට මම ආවා. ඔන්න ඔය විදිහට මං හිතුවත් නැති වෙලාවක මගේ යාළුවෝ ටික හොස්ටල් එකේදී මාව සර්ප්‍රයිස් කරා. ඉතින් thank you so much ආදරණීය හැමෝටම. ඉතින් මේ උපන්දිනේ මට අමතක නොවන මතක ගොඩාක් එකතු වෙන්න මේ හැම ආදරණීය මොහොතක්ම මට හේතු වුණා. එහෙනම් අද බ්ලොග් එකකින් මං ගිහින් එන්නම්. ආයෙත් අලුතෙන් බ්ලොග් එකක් අරගෙන ඉක්මනටම එන්න. ගිහින් එන්නම්. Thank you for watching. Bye bye.